ඉතින් කවදද කියනකොට නංගි එනවා කිව්වේ? ලබන මාසේ එනවනේ. දැන් කී පාරක් කිව්වද? ඔයා සල්ලි එවුවනේ මට iPhone 17 Pro එකක් ගන්න කියලා. Pro එකක්. ඔය ඇහුවානේ අරගෙන ඒවි. අයියෝ. අලුත්ම iPhone එකක් ගන්නවා කියන එක ඉතින් ඕනම කොල්ලෙක්ගේ හීනයක් නේ. එකපාර මොකද මම මාව හම්බ වෙන්න ඕන කිව්වේ? නෑ බංසාන මගේ රටේ ඉන්න යාළුවෙක්ට මම සල්ලි දැම්ම එනකොට iPhone 17 Pro එකක් ගන්න කියලා. මුද ෆෝන් ආන්සර් කරන්නේ නැහැ හොයාගන්නත් නෑ බං. ඒ යකා බිසි ඇති බං ඔහොම කලබල වෙන්න බං පොඩ්ඩක් ඉවසපන්. ඔබ මගුලක් කතා කරනවා. යකෝ ගිය අවුරුද්දේ ඔය විදිහටම ඔය යකා iPhone 16 ෆෝන් දෙකකට පොළු තියලා මගේ යාළුවෝ දෙන්නෙක්ගේ. මම පස්සේනේ දන්නේ. මේක අන්තිම මොහොතේ කියනවලු වීසා රිජෙක්ට් වුණා කියලා අන්තිමට ලංකාවට එන්නෙත් නෑලු. සල්ලිත් නෑ. අප්පට යකෝ එහෙනම් ඉතින් බඩු තමයි. මස්කල්ලක්ද? පිස්සෙක් නේ යකෝ උඹ. උඹට iPhone 17 එකක් ඕන කිව්වනම් අර කසුනුගේ නංගිට කියලා ගෙන්න ගන්න මගේ එකත් එක්කම. එයා ලබන මාසේ එනවා යකෝ. තමන්ගේ උඹ විශ්වාස කරපන් පිට මිනිස්සු කොහොම විශ්වාස කරන්නම උඹට පිස්සුද? හරි දැන් මගේ මොකද්ද කියන් වෙන්න ඕන? මම උඹට ෆොටෝ එකක් කියවන්න. පුළුවන් නම් මචං උඹේ Facebook page එකේ දාපන් post එකක් මේක ලෝක හොරෙක් කියලා. ලංකාවේ කොල්ලෝ නිකන් අහුවෙනවා මේ වගේ හොරුන්ට. ඔව් ඔය වගේ උඹ මචං expose කරනවා. ෆොටෝ එක දාපන් යාළුවෝ. ඊට පස්සේ ඔකට හොඳ හැල්ලක් ගහලා මම දෙන්නම් ඇඹරිලා මෙයන්. එහුවද? දැම්මා. කො ආවේ නෑනේ. iPhone new කියන්නේ උඹනේ? ඒ කසුනිගේ ෆෝන් එකක්. මේ ඔය සන්තුෂ්ව දන්නවද? මේ ෆොටෝ එකක් කිව්වේ? එයා යාව දන්නවද? මම ඔයාටවත් කිව්වේ නෑ. මේ නංගිගේ ඕසින්න බොයිෆ්‍රෙන්ඩ් අනේ. ඈ? හෙලෝ නංගි. අප්පා. ඒ මොකද? අයියෝ නෑ නෑ සල්ලි මොනව කරගන්න බැරිද අනේ? නංගිගේ එකපාරට වීසා රිජෙක්ට් වෙලාලු. මොකද දන්නේ නෑ. හැබැයි මම නම් දන්නවා මොකද කියලා. දැන්වත් ඔය ඇන්ඩියාව නතර කරහම් බං පිස්සුද? අර මොකද ගංගේ ගෑ ගහන්නේ? කැම්පස් එකේ අන්තිම විභාගේ රිසල්ට්ස් ඇවිල්ලාලුනේ. ඒක ෆේල් වෙලාද? ඔහෙ ෆේල් ද 4.0 GPA එකක් තියනවලු. 4.0 GPA තියන්නේ මොන මොකටද මේ නඩන්නේ? GPA එක 4.0 තිබුණාට මේකේ බැච් ෆස්ට් නෙවෙයිලුනේ. අනේ මන් දන්නේ නැහැ මේ ගෑ. පිස්සු. මොනාද අංකල් ඔයාලා කිව්වනම් කොහොමද හැම දෙයක්ම ඔයාලා කරලා දෙනවකෝ මට කරන්න කිසිම දෙයක් නැහැ කිව්වා ෆයිනෑන්ස් වලට වෙනම සපෝට් කරනකෝ ඩොකියුමන්ටේෂන් වලට වෙනම සෙට් එකක් ඉන්නවා කිව්වා තාමනද කිව්වේ ඇයි අපි SOP ලියක් දෙනවා කිව්වා ඒකනේ ඔයි SOP ල වෙනම ටීම් එකක් ඉන්නවා කිව්වා ඉන්ටර්විව් වලට ප්‍රැක්ටිස් කරනවා කිව්වා දැන් හෙට මට වීසා ඉන්ටර්විව් එක තාම මම පොඩ්ඩක්වත් දෙන්නේ නැහැ කිසි දෙයකට කලබල වෙන්න එපා මිස්ටර් සානක අද දවල් අපිව ට්‍රේන් කරනවා කතා කරේ නම් කොහොමද අංකල් හෙට එංගලන්ත යවන්න ඕක තාම මුකුත් වෙලා නැහනේ අපි හරහා ගියපු උපරිම 600කගේ වීසා රිජෙක්ට් වෙලා ඇති ඉතුරු හැමෝගෙම 100ට 100ක වීසා සක්සස් රේට් එකක් තියෙනවා Hell no, man. What the මේ ඉන්නේ මිස්ටර් සමන්. ඔයා මෙයා කියන විදිහට වැඩේ කරන් යන්නකෝ. ඉංග්‍රීසි බැරි වුණාට කිසි ප්‍රශ්නයක් නෑ. කටපාඩමේ උත්තර දෙන්න හැමෝන්ගේ බහන එකම දේවල් ටික. අනිවාර්යයෙන්ම මෙහෙමයි වෙන්නේ. වීසා ඉන්ටර්විව් එක පටන් ගත්ත ගමන්ම මුලින්ම ඔයා වීසා ඔෆිසර් good morning කියන්න ඕන. ඊට පස්සේ වීසා ඔෆිසර් කියයි good morning may I see your passport please? අන්න එහෙම කියනවා. මේ අපි මේක මෙහෙමනේ ප්‍රැක්ටිස් කරමු. good morning may I see your passport please? එතකොට ඔයාගේ පාස්පෝර්ට් එක පෙන්වන්න ඕන. ඔය විදිහටම හිට කරන්න. වීසා එක ලැබෙයි. good morning. මට කලින් මෙයාක good morning කිව්වනේ. ඔයා good morning කිව්ව ගමන් එයා කියාවි good morning may I see your passport please? good morning may I see your passport please? ඔයාගේ පාස්පෝර්ට් එක පෙන්වන්න ඕනනේ. Are you joking with me? Rejected. ඒ මගේ ක්‍රෙඩිට් කාඩ් එක උස්සලා වගේ බං එක්ක හලාගෙන යකෝ එහෙනම් ටක්කල් කෝල් කරලා ඔක කැන්සල් කරපන් ඇයි කැන්සල් කරන්නේ ඇයි යකෝ ඔක උස්සප එක පාවිච්චි කර තුඹේ බෑ බිල් එක ගෙවන්න අප්පට සිරියකෝ ආයුබෝවන් අප්පට සිරි වෙන බැංකුව හා වොයිස් මේල් එකනේ බං යන්නේ ස්තුතියි to continue in english please press 1 සිංහල තමිලිල් තෝඩාර එන්නුවයි අලුතුමු हिंदी में जा रही है तेलिए किया तीन सिंगल
යකා සිංහලට සිංහල දාපල්ලකෝ. 1 hour later. සිංහල භාෂාවෙන් සේවාව ලබා ගැනීම සඳහා අංක 92. සාමාන්‍ය තැන්පතු සේවා සඳහා අංක 1 අමතන්න. ස්ථාවර තැන්පතු සේවා සඳහා අංක 2 අමතන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසි යකා මගේ කාඩ් එක දීලා තියෙන ටක් කරලා මොකක් හරි කනෙක්ට් කරලා තියවමු. ලීසින් සේවා සඳහා ළඟමැති ශාඛාව සම්බන්ධ කර ගැනීමට අංක 7 අමතන්න. ළඟමැති ශාඛාවේ කළමනාකාරතුමා බැංකුවේ සිටියද දැන ගැනීමට අංක 8 අමතන්න. ළඟමැති ශාඛාවේ කළමනාකාරතුමාගේ පොඩි පුතාගේ ගණිත ලකුණු දැන ගැනීමට අංක 9 අමතන්න. 2 years later. කාඩ්පත් සේවා සඳහා අංක 825 අමතන්න. ඩෙබිට් කාඩ් සේවා සඳහා අංක 1 අමතන්න. ක්‍රෙඩිට් කාඩ් සේවා සඳහා අංක 2 අමතන්න. 5 years later. ක්‍රෙඩිට් කාඩ් එක කහ පාටින් නැතුව රොස්ස පාටින් ලබා ගැනීමට අංක 91 අමතන්න. සොරාගත් හෝ නැති වූ කාඩ්පත් සඳහා අංක 92 අමතන්න. කාඩ්පත නැති වූ ඒ උදේ කාලේ නම් අංක 1 අමතන්න. කාඩ්පත නැති වූ ඒ දිවා කාලේ නම් 50 years later. පාරිභෝගික සේවා නිලධාරීන්ව සම්බන්ධ වීමට අංක 63 අමතන්න. වඩාත් ඉහළ සේවාවක් ලබා දීමට මේ දුරකථන ඇමතුම පටිගත විය හැකි බව සලකන්න. Hello, අපට සිරිවෙන බැංකුව සම්බන්ධ ඔබට ස්තුතියි. ඔබට සහාය හැකි ආකාරය පවසන්න. නහු අනේ සොරි අයියේ මම දැක්කේ නෑ. උඩ බලන් දෙකෝ පාර යන්නේ. බලන්. සොරි අයියේ අත්තරද්දකුණේ. සොරි අයියේ. මට යකෝ කරාටි ජූඩෝ කුන්ෆු ඕන එකක් පුළුවන්. තොට මොනවද පුළුවන්? ඒවනම් මට මුකුත් බෑ අයියේ. මම ගාව එක ඕන ආයුධයක් තියෙනවා. කැටි පොළු මුගුරු තුවක්කු බෝම්බ ඕන එකක් තියෙනවා. ඔබ ගාව කැට පොලයක්වත් තියෙනවද? මේ මොකෙද යකෝ මේ? තොට යකෝ තෝරින් දෙයක් කරගන්න කිසිම දෙයක් නැද්ද? මට මෙතනම තෝ යකෝ කෑලි 10කට කපලා වල දාන්න පුළුවන්. තොට ඒ වෙනුවෙන් මොකද්ද කරන්න පුළුවන්? මට උඹ යකෝ ගල් වලින්ද ගහන්න දන්නේ?